හොරු නිර්වස්ත්‍ර කරන කාලීන දේශපාලන සංවාදය. මුතුතුමා මොකද උනේ? කමුදිත අඩි පායංගල් 2යි කොටා වුණාට අරිනවා කියලා දැනන් හිටියා. ඒත් මෙහෙම හරි කියලා දැනන් හිටියේ නෑ කමුදිත. අරින එක අරියාය වැලි දාලම. කොහොමද පළමු දවස බන්ධනාගාරේ? කමුදිත මම කුළුකාරයෝ දැකලා තියෙනවා. ඒත් එදා තමා දැක්කේ හරිම කුළුකාරයෝ කමුදිත. මම මේ කොට්ටයකුත් ඉල්ලගත්තා මේ පස්ස තියාගන්න. චම්පරය සැපද? ජොකත් නැති වුණ මට චම්පරය සැප දාන්න එපා කමුදිත. මොකද්ද මේ කැරම්බෝට් උඩපටය? මොකද්ද මේ කැරම්බෝට් නඩුව? කමුදිත මම ඒ දවස්වල මැතිවරණ කාලේ ක්‍රීඩා සංගම් වලට කැරම්බෝට් ටිකක් ලයින් කරලා දුන්නා. ඒත් මම කිව්වා ඕකුන්ට කාටවත් කියන්න එපා කියලා. හැබැයි කමුදිත මම කැරම්බෝඩ් ටික දුන්නට ඉත්තු ටික මට දෙන්න බැරි වුණා. කමුදිත මේ නිසා මුන් තැන තැන ඔක කියන්න ගත්තා. ඒකෙන් තමයි මට කෙලවෙන්න ගත්තේ කමුදිත. ඔබතුමා තරු පහේ හොටෙල් වලින් කාපු දුවියනේ. දැන් කෑමේම කොහොමද? කෑමේම සැපද? කමුදිත කතා කරලා වැඩක් නෑ. අර නිව්ටන්ගේ අර මොකක්ද අර නියමේ වගේ තමයි ඉතින් කරපු දේවල් පස්සෙන් එනවා. කෑම ගැන කියනවා නම් කමුදිත පොල් සම්බෝලයි බතුයි තව වෑංජන එකක් දෙකක් වගේ තියෙනවා. ඉතින් කමුදිත අපි කවදා කාපු කෑමද කමුදිත මේවා? ඒ දවස්වල කාපු කෑම දැන් තමයි කමුදිත දිරවන්නේ. දැන් තව නම් 40ක් විතර ලිස්ට් එකක් තියෙනවා කියනෝනේ. ඔයාලගේ බීබී හමුවෙමත් ළඟදිම එයි මේ පැත්තේ. මොකද හිතෙන්නේ? ඔව් කමුදිත මම බලන් ඉන්නවා මගේ යාළුවෝ ටිකත් එනකන් අනිවාර්යයෙන්ම. ඒ වගේම අපේ බේබී හමු එනකන් මම බලන් ඉන්නවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා බන්ධනාගාරය ඇතුලේ පාර්ලිමේන්තුවක් පවත්වන්න. අපේ බේබී හමු ජනාධිපති කරලා මම රිදි හොදන ඇමතිකම ගන්න තමයි බලාපොරොත්තුව. මොකද කමුදිත මට එදා ඉඳන්ම හොඳට රෙදි හොදලා පුරුදුනේ කමුදිත. එකල ඔබ ග්‍රන්ථයක් පළ කළා টොප් 10 කම්බෝරු කියලා. අපි ගාව දර්ශන දැන් තියෙනවා. අපි ඒ දර්ශන බලලම කතා කරමු. කබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් යහපාලන টොප් 10 කම්බහොරු ග්‍රන්ථයේ එළිදැක්වීම අද සිදු කෙරුණු අතර එහි පළමු පිටපත පිරිනමනු ලැබුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙතයි. වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මහජන මුදල් වංචා කරන ලද සිද්ධීන් පිළිබඳ තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත්. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා විසින් 2016 10 වෙනි මාසයේ 29 වෙනිදා සිට 2017 මාර්තු මාසයේ 26 වෙනිදා දක්වා කාලය තුල වත්මන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු 10 දෙනෙකුට විරුද්ධව අල්ලස් කොමිසමටවත් එවැගේම CID එකටත් පැමිණිලි කරා. අපට වරායවල් 10ක් හදන්න තිබ්බා මේ ආණ්ඩුවේ ඇමතිවරු හොරකම් කරපු මුදල නැවතුවා නම්. මේ ග්‍රන්ථය ඉදිරිපත් කිරීමෙන් පස්සේ අපි টොප් 11 ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක টොප් 20 දක්වා ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ ග්‍රන්ථය ඔබ එකල කැබිනට් අමාත්‍යවරයාව සිටින කාලේ ලියන ලද්දක්. ඉතින් මේ ග්‍රන්ථේ ඔබේ නම ඇතුළත් නැද්ද?